අයුබෝවන් නොවාර අපි channel එකේ පළවෙනි වැඩසටහන තමයි අපි මේ විදිහට පටන් ගන්නෙ. නොවාර අපි සංවිධානය නොවාර වල ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාවගේ එකමුතුවකින් හැදුණු සංවිධානයක් තමයි නොවාර අපි සංවිධානය. අපි එකතු වෙලා පහුගිය අවුරුදු කිහිපය තුල පොඩි වැඩ ටිකක් කරා. මේ අවුරුද්දෙත් අපි ඒ විදිහටම වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ අරමුණ තියාගෙන තමයි අද මේ පළවෙනි වතාවට මේ පළවෙනි වැඩසටහන අපි පටන් ගන්න හදන්නේ. මම ඔබට හඳුන්වා දෙන්නම් සුදේශ් සමන්ත සිල්වා ඉතාලියේ නොවාර අපි සංවිධානයේ අපේ සමාජිකයෙක්. ඒ වගේම දැන් අපි මේ ඉස්සරහට කරන්න ඉන්න ඉවෙන්ට් එකේ ප්‍රධාන මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ සුදේශ් අයියා. සුදේශ් අයියා අපිට කියන්න මොකද්ද කරන්නද? ඔව් අපි මේ අවුරුද්දේ වෙන අවුරුදු වල වගේම නොවාරා බක්මහසනකලිය ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරගෙන යනවා මේ වෙනකොට. මේ පාර අපි මේ කරන්නේ මේ 4 වෙනි වතාවට. අපි 3 වතාවක් මේ වගේ අවුරුදු උත්සවය කරලා තිනවා. බොහොම පොඩියට පටන් අරන් අපි දැන් සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් මට්ටමේ අවුරුදු උත්සවයක් විදියට දැන් මේක සංවිධානය කරගන්න පුළුවන් හැකියාව හම්බෙලා තිනවා මේ අපි කට්ටියගේ සහයෝගයෙන් හින්දා. ඉතින් මේ අවුරුද්දෙත් අපි ජූනි 1 වෙනිද ඉරිදා ගොඩක් දුරට මෙන්න මේ දවස වැදගත් මතක තියාගන්න ඕනේ. මේ දවස බොහොම වැදගත් දවසක්. ජූනි 1 වෙනිදා ඉරිදා දවසක්. ඒ වගේම ජූනි 2 වෙනිදා මේ ඉතාලියේ නිවාඩු දවසක්. නොවාරා නගරේ මඩොන්නා පෙලග්‍රීනා දේවස්ථානය අසල ක්‍රීඩාංගණයේ වෙන අවුරුදු වල වගේම සෑම අවුරුද්දකම අපි පැවැත්වුවේ එතන තමයි. එතනත් මේ අවුරුද්දේ සුපුරුදු පරිදි අපේ අවුරුදු උත්සවය බක්මහසනකලිය සංවිධානය කරලා තියෙනවා. උදේ 8:30ට චාරිත්‍රානුකූල වැඩ කටයුතු වලින් ආරම්භ කරන්න මේ වෙනකොට අපි සියලු කටයුතු සූදානම් කරමින් තියෙනවා. ඔව් ඒක තමයි මම දැන් අහන්නත් ඇතුවේ. එතකොට මේ අවුරුදු උත්සවයේ සංවිධාන කටයුතු සහ ඒ තරඟ පැවැත්වීම කොයි වගේ ආකාරයකින්ද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? මෙහෙමයි යමිල. අපි දැනට සූදානම් කරලා තියෙන විදිහට 8:30ට අපේ ජාතික ගීය කියලා, ඒ වගේම ඉතාලියේ ජාතික ගීය කියලා පොල් තෙල් පහන පත්තු කරලා චාරිත්‍රානුකූලව අපේ අවුරුදු උත්සවය පටන් ගන්නවා. ඒ අරගෙන ඊට පස්සේ 8:30 ඉඳලා පැයක් වගේ කාලයක් අපි බොහොම රසබර ඒ වගේම අපේ ලංකාවේ අවුරුදු සුවඳ ගේන හොඳ කෑම මේසයක් අවුරුදු කෑම මේසයක් අපි ලෑස්ති කරලා තිනවා සහභාගී වෙන සියලු දෙනාටම භුක්ති විඳින්න පුළුවන් විදිහේ අවුරුදු කැවිලි වලින් සමන්විත කැවුම් කොකිස් කිරිබත් ඒ හැම දෙයක්ම ඇතුළත් කරලා ඒකට මේ නොවාර නගරේ සියලු දෙනාම වගේ දායක වෙනවා ඒ වැඩකටු ඒ සාර්ථක කරගන්න. ඊතනින් පස්සේ අපි 9:30ට තමයි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි තරඟය පටන් ගන්න. මොකද අපි සංවිධානය කරලා තියෙන්නේ මුලින්ම පොඩි ළමයින්ගේ තරඟ තමයි ඉස්සෙල්ලාම සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් සෑම දෙමව්පියන්ම මතක තබා ගන්න තමන්ගේ දුවා දරුවන්ව විශේෂයෙන්ම කුඩා දරුවන්ව 9:30 වෙනකොට මේ තරඟ වලට සහභාගී කරවන්න. මොන වගේ තරඟද? ඒ කියන්නේ කොයි වගේ තරඟද පවත්වන්න බලාපොරොත්තු වෙන සුදේශය? මෙහෙමයි අමිල. අපි වෙනද වගේම සාම්ප්‍රදායික අවුරුදු උත්සවයක තියෙන ඕන සෑම තරඟයක්ම වගේම අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. ඒතරව නවීන පන්නේ තරඟ කීපයකුත් අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් පවුල් බර එසවීම වගේ තරගයක්. ඒ කියන්නේ මේකට විශේෂයෙන්ම සහභාගී වෙන්න පුළුවන් සැබෑ අමුසම විවාහක අමුසම යෝලකට පමණයි. තමන්ගේම භාර්යාව තමන්ගේ දෑතින් කොච්චර වෙලාවක් උස්සගෙන ඉන්න පුළුවන්ද කියලා බැලීමක් තමයි මේක කරන්නේ. අන්න ඒ වගේ නවීන පන්නේ තරග කීපයකුත් ඇතුළත් කරලා තිනවා. ඊට අමතරව අපි ගිය පාර මේ කලින් පාරවල් වලට වඩා වෙනස් විදියට කරන්න පොල් ගෑමේ තරගය. ඒ කියන්නේ අපිට කලින් පාරවල මේ වගේ තරගයක් කරගන්න බැරි වුණා. අපි මේ පාර ලංකාවෙන් මෙහෙට හිරමන ගෙනල්ලා ඒවා ලබා දීලා පොල් ගෑමේ තරගයකුත් සූදානම් කරලා තියෙනවා. කරන්න පුළුවන් විදිහට වයස් කාණ්ඩ දෙකකට හරියන විදියට ගොඩක් තරඟ තියෙනවා. ඉතින් ඒ වගේම අලියට පොඩි ළමයින්ට අලියට හැදවීම ඒ වගේ එතනින් පටන් ගත්තට පස්සේ වැඩිහිටියන්ට ඒ වගේම වෙරි අඩි ඒ වගේ තරඟත් එතකොට කඹ ඇදීම
බැලුම් පිපරීම කනාමුට්ටිය වගේ සෑම අවුදුස්සේ තියෙන ඕන තරඟ සියල්ලම ආවරණය වෙන ඉදිරිපත්දී තමයි අපි මේ අවුරුදුස්සේ සංවිධානය කරලා තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ සෑම තරඟයකටම ත්‍යාගයක් අන්න ඒකත් මතක් කරන්න අපි බොහොම මහන්සි වෙලා වෙන අවුරුදුවල වගේම මේ පාරත් සෑම තරඟයකටම ඉතා වටිනා තෑගි වගේම කුසලාන සහ පදක්වම් ඔය කියන දෙකම හැම තරගයකටම දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේව බලාපොරොත්තු වෙනුත් ඉන්නවා. මේ දින්න හෝ පෙරදුනා හෝ ඒ කිසිම මේව එකක් නැති වුණත් සහභාගී වෙන හැම මේ අවුරුද්දේ සහභාගී වෙන හැම පොඩි දරුවෙකුටම දරුවෙකුටම පුංචි හෝ තෑගයක් ලබා දෙන්නත් අපි මේ වෙනකොට සූදානම් කරගෙන ඉන්නවා. අහමාර විතර වෙනකොට තමයි අපි මේ අවුරුද්දේ වැඩ කටයුතු ඒ කියන්නේ තරග වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එතනින් පස්සේ අපි පහමාරේ ඉඳලා පැය භාගයක විතර කාලයක් අරගෙන අපි ලොතරැයි දිනු මැදීමක් කරනවා මේ අවුරුදු උත්සවයට සමගාමීව. ඔව් සුනිෂයි මේ අපිට ලොතරැයි දිනු මැදීම ගැන පොඩි පැහැදිලි විස්තර කිරීමක් අවශ්‍යයි. මෙන්න මේමයි අමල. මේක දැන් කියන්න ඕනේ මේක නරඹන සියලු දෙනාට මේක කියන්න ඕනේ මේ අවුරුදු උත්සවය අපි කරගෙන යන්නේ මේ අපි 17 දිනකින් යුතු කණ්ඩායමකින්. මේ නුවාර නගරේ අපි යාළුවෝ කට්ටිය 10 දිනකින් යුතු කණ්ඩායමකින් තමයි කරගෙන යන්නේ. අපි අපේ මුදල් ශ්‍රමය කාලය හැම දෙයක්ම වැය කරමින් තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් ඔබ දන්නවා දැන් මේ වගේ කටයුත්තක් කරගෙන යන්න ගියාම මේ අපි 10 දිනාට මේ වගේ ලොකු දෙයක් කරන්න කියන්නේ බරපැන හොයාගන්න පොඩ්ඩක් අපහසුයි. අපි අතේ සල්ලි දාලා තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒකට පොඩි සහයෝගයක් විදියට අපි ලොතරැයියක් අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා. ගිය අවුරුද්දේ තමයි අපි ඇත්තට මේක පටන් ගත්තේ. මේ අවුරුද්දෙත් අපි ඒ වගේම මේකට සමගාමීව ලොතරැයියක් දිනුමදින්න ලොතරැයියක් දිනුමදීමේ කටයුත්තක් කරන්න ඒ සඳහා අපි වටිනා තෑගි ලබා දෙනවා. ඒකේ පළවෙනි තෑග්ග විදියට අපි යොදාගෙන තිනවා යුරෝ 600ක් විතර පමණ වටින ලැප්ටොප් පරිකරකයක්. දෙවනි තෑග්ග විදියට හුවර් එකක් යුරෝ 450ක් විතර පමණ වටින. තුන්වෙනි තෑග්ග විදියට යුරෝ 150ක් විතර වටින සවුන්ඩ් බාර් එකක්. ඊට අමතරව සැනසිලි තෑගි තව තියෙනවා රයිස් කුකර්. ඔන්න විදිහට තමයි ලොතරැයි වෙන්නේ. ලොතරැයි ඉතින් මේකට මේ අපේ මේ වැඩ කටයුත්ත සාර්ථක කරගෙන ඒමට සහයෝගයක් විදිහට තමයි අත්ත වශයෙන්ම මේ ලොතරැයි අපි මේව කරන්නේ. ඉතින් ඔන්න ඔය ලොතරැයිය හවස 5:00ට තරග අවසන් වුණාට පස්සේ 6 වෙනකන් ඔය තියෙන කාලය ඇතුළත තුළ ලොතරැයි දිනු වැදීමත් අපි එදාම එවෙලෙම කරලා එවෙලෙම අපි තෑගි දෙන්න සූදානම් කරගෙන ඉන්නවා. ඒ ටික. ඊට පස්සේ 6 ඉඳලා 6 විතර වෙනකන් අපි තෑගි බෙදා දීමේ උත්සවය කරනවා. එතනින් පස්සේ 6 පස්සේ අපේ ඒ වැඩ කටයුතු අවසන් වෙනවා. අවුරුද්දේ වැඩ කටයුතු අවසන් වෙනවා. එතනින් විතරක් නවතින්නේ නැහැ අපි ඊට පස්සේ මේ හැමදෙනාගේම විනෝදාස්වාදය සඳහා කලින් පාරවල වගේම හොඳ DJ ප්‍රසංගයකුත් සංවිධානය කරලා තියෙනවා. හවස 6 ඉඳලා රාත්‍රී 10 11 පමණ වෙනකන් ඔබට මේ දේ කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ මේ දේ කරන්නේ ඇත්තටම සම්පූර්ණයෙන්ම ඔබට විනෝද වෙන්න අවස්ථාව සැලසලා දීලා තියෙනවා සුපුරුදු පරිදි. දැන් ජුනි පළවෙනිදා දවස පුරාම මේ කටයුත්ත සිද්ධ වෙන නිසා කෑම බීම එදාට කොයි වගේ තත්ත්වයක තියෙයිද? ඔව් අමිල ඒක ගැනත් අපි කියන්න ඕනේ විශේෂයෙන්ම. මොකද දැන් උදේ 8:30 ඉඳලා රාත්‍රී වෙනකම්ම මේ අපේ මේ ඉවෙන්ට් එක දිවෙනවා. ඒ හින්දා එතනදී ආහාර පාන සම්බන්ධයෙන් ඔබ කිසිම කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න අපි ඉඩ සලසලා නැහැ. අපි මෙතන පොඩි ආපන ශාලාවක් වගේ දෙයක් සූදානම් කරලා තියෙනවා. ඇත්තටම ආපන ශාලාවක් පොඩියට සූදානම් කරලා තියෙනවා. ඔබේ ආහාර පාන සලසා ගැනීම සඳහා සපයා ගැනීම සඳහා අපි අපිට ඒකට අනුග්‍රහයක දක්වනවා ආලෝකාස් කිචන් ආයතනය විසින් අපිට ආහාර පාන සඳහා ඒගොල්ලෝ බාර අරගෙන තියෙනවා මේක දෙන්න. හැබැයි ඔබට කැමති ආහාරයක් මිලදී ගන්න තමයි එතනදී පහසුකම් සැලසලා තියෙන්නේ. සුදේශයි මට කියන්න මෙච්චර මහන්සි වෙලා මේ වගේ වැඩක් ඇයි අපි කරන්නේ? ඔව් අමිල අන්න හොඳ ප්‍රශ්නයක් කියනවා. ඔව් ඇත්තටම අපි අපේ මව් රටින් ඈත් වෙලා
බොහෝ දුර ඈත් වෙලා අපි අවුරුදු ගණනාවක් තිස්සේ දැන් මේ රටවල් වලට ඇවිල්ලා අපේ රැකී ආරක්ෂා කරගෙන දරු පවුල් නඩත්තු කරගෙන මෙහෙ ජීවත් වෙනවා දැන් අපි. නමුත් අපිටම ආවේනික සංස්කෘතියක් තියෙනවා. ගොඩක් දුරට ඒ සංස්කෘතිය ගැන අපිට වැටහීමක් තියෙනවා. නමුත් අපේ දුවා දරුවන්ට ඒ දේවල් විඳින්න, ඒ දේවල් දැක ගන්න එහෙම වටපිටාවක් හැදින්නේ නැහැ. මේ අපි මේ ගත කරන මෙහි රටාවත් එක්කලා. එක්කෝ අපි නිවාඩුවකට ලංකාවට යනවා. ඒ නිවාඩුවට ලංකාවට යන්නේ අපිට නිවාඩු තියෙන වෙලාවට මිසක් ඒ ලංකාවේ ඒ සම්බන්ධව තියෙන නිවාඩු වලට නැත්නම් අවුරුදු කාලෙට අපිට හැමෝටම යන්න විදියක් නැහැ. ගොඩක් වෙලාවට අපි මේ නිවාඩුවට යන්නේ අගෝස්තු වලට ඒ වගේ කාලෙකට. ඉතින් අගෝස්තු වලට අපේ ලංකාවේ කිසිම දෙයක් නැහැ මේ වෙනකොට. අඩු ගානේ වෙසක් එකකට අවුරුද්දකට එහෙම එවෙන්නේ නැහැ. ඉතින් අපිට ඕනකම තියෙනවා අන්න ඒ වගේ අපේ සංස්කෘතියෙන් පොඩි දෙයක් බිඳක් හරි අපේ දුවා දරුවන්ට දැක ගන්න, විඳින්න වගේ දෙයක් ලෑස්ති කරන්න. ඒ දේ අපි දරුවන්ට දෙන්න ඕනේ. ඇත්තටම පොඩි දෙයක් එකතු කරන්නම් ඒකට. ඒ කියන්නේ දැන් අපේ දරුවෝ දැන් මේ සමාජයට එකතු වෙලා ඉන්නේ. ඊළඟ පරම්පරාව අපෙන් පස්සේ මේ පරම්පරාවෙන් පස්සේ පරම්පරාව තවත් ඒ විදිහයි. එතකොට ඒගොල්ලෝ තනිකරම දකින්නේ මෙහෙ සංස්කෘතියයි මෙහෙ සමාජයක නරකයි කියනවා නෙමෙයි. ඒ කිසිම නරකක් නැහැ. අපේ එතකොට අර අපේ මොනවත් නැද්ද? අපේ හිස්ද? අපි විනෝද වෙන්න මොනවද කරන්නේ? ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්න පුළුවන් සමහර විට අපිට විනෝද වෙන්න විදිහක් තිබිලා නැහැ. විනෝද වෙන්නේ මේක තමයි එකම ක්‍රමය විනෝද වෙන්නේ. ඒ අඩුව පිර වෙනවා. ඒක දැනගන්නවා අපේ පොඩි අය ඒක දැනගන්නවා. අපි මෙන්න මේ විදිහට විනෝද වෙලා තියෙනවා කියන එක ඒක ඒ අයට අඟවන්නේ එක ක්‍රමයක්. ඔව් ඒක තමයි අපේ මූලික පරමාර්ථය වෙන්නේ. දැන් අපි ඔයා දන්නවා මිල අපි මේ දැන් මාස කීයක ඉඳලාද මේ වැඩේට අපි මේ සූදානම් වෙන්නේ. කතා බහ වෙනවා, හම්බ වෙනවා, සමහර කට්ටිය වැඩට යනවා, වැඩට ගිහලා රෑ 10 විතර ගෙදර ඉන්නේ. ඒ ඇවිල්ලා කට්ටිය එකව වෙලා මෙන්න අපි මෙහෙම කරමු මේ දේවල් මෙහෙම කරමු කියලා කොච්චර අමාරුද මේ වැඩ කටයුතු අපි කරගෙන යන්නේ නේ. ඉතින් ඒ කරන්නේ මෙන්න මේ හේතුව හින්දා තමයි. අනිත් පැත්තෙන් මම අහන්නේ මේ පාට දැන් අපිට ලැබෙන සහයෝගය අපේ කණ්ඩායම ගැන සහ අනිත් අයගෙන් මේ නොආරවල ජීවත් වෙන ශ්‍රී ලාංකික අපේ යාළුවන්ගෙන් මිතුරන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද? ඇත්තටම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා මිල. මොකද අපි ඒක ගොඩක්ම දැක්කා ගිය අවුරුද්දේ. අපි මුලින්ම අපි මේක පටන් ගත්තේ අපි මේ 15 දිනකින් පටන් ගන්න දැන් 17 දිනකින් විතර වෙලා තියෙනවා. ඉතින් අපි මේ 17 දෙනා තමයි මැදිහත් වෙලා සම්පූර්ණ මේ වැඩ කටයුත්ත කරේ. නමුත් මෙහෙම යනකොට මේ ඉන්න මේ ජනතාවම අපිට කිව්වා ඇයි අපිත් උදව් කරන්නම් ඕගොල්ලන්ට මේ වැඩේ සාර්ථක කරගන්න එහෙම කියලා ගොඩාක් අයගෙන් අපිට කතා කරලා ඉවරලා කිව්වා අපි උදව් කරන්නම් අපිත් සහයෝගය දෙන්න මොකද්ද කරෙන්න ඕනේ එහෙම කියනවනම් මූල්‍යම මේ බර දැන සම්පූර්ණයෙන්ම දරුවේ අපි 17 දෙනා අපි 10 දෙනා එකතු වෙලා ඒක දැනගත්තාම අනිත් අය ඔක්කොම එකතු වෙලා ඒකට අපිට සහයෝගය ඉදිරිපත් වුණා. ඉතින් ඒකට බොහොමත්ම ස්තුතියි ඉදිරිපත් වුණ එහෙම අපිට සහයෝගය දක්වපු කට්ටියට. ඒ වගේම මේ අවුරුද්ද අපි බලාපොරොත්තු වුණා දැන් මේ කරගෙන යන විදිහට අපි කරගෙන යන්න. ඊට අමතරව අමිල අපිට කීප දෙනෙක්ම දැන් මේ වෙනකොටත් කතා කරලා මොකද්ද වෙන්න ඕනේ කොහොමද වෙන්න ඕනේ මොන වගේ උදව්වක්ද ඕනේ එහෙම කියලා අහලා අපිට එහෙම උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ දෙන ත්‍යාගය ඒවත් අපි බොහොම කැමැත්තෙන් බාරගත්තා. ඒ වගේම අපිට කීප දෙනෙක් අනුග්‍රහයක දක්වලා තියෙනවා. බොහොම විශේෂයෙන්ම නිහල් අයියව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. නොආරා සංජයව මතක් කරන්න ඕනේ. ඒ වගේම තව කීප දෙනෙක් ඉන්නවා. අපි මේ පසුව මේ කට්ටිය ඔක්කොමම ස්තුති කරලා අපි වෙනම වැඩසටහනක් කරමු මේ වැඩසටහන අවසානයේදී. ඉතින් බොහොම කැපවීමකින් අපේ කට්ටියත් ඇත්තටම ගොඩක් රාජකාරී ගොඩක් මැද්දේ මේ දේ කරන්න අපි මහන්සි වෙලා තිනවා. ඒ වගේම නුවාර ඉන්න හැමෝමත් අපිට මේකට ගොඩක් කට්ටිය අපිව වචනෙන් දිරිමත් කරනවා. ගොඩක් කට්ටිය මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. නුවාර අපි සංවිධානයේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
කොයි වගේ දුරකට යන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවද? ඕමිල අපි දැනට නම් බොහොම පුංචි සංවිධානයක් මේ අපි මේ අවුරුදුස්වය සංවිධානය අවුරුදුස්වයක් තමයි අපි මේ වෙනකන් සංවිධානය කරලා මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මේ අවුරුදුස්වයෙන් තමයි අපි පටන් ගත්තේ. ඉතින් ඒක තමයි අපි මේ වෙනකොට කරගෙන යන්නේ. නමුත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා ලාංකික ප්‍රජාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක වැඩ කටයුතු කීපයකුත් කරගෙන යන්න. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඒ වගේ දෙයකුත් මේ ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඉදිරියට සංවිධානය කරන්න ඒ දේවලුත් මෙන්න මේ channel එක හරහාම අපි ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. සුලේෂා මට පොඩ්ඩක් මේ මතක් කරන්න නොවාර කතෝලික සංඝය සහ ඒගොල්ලොන්ගේ සහයෝගය කොයි වගේද මේ අනිමිල බොහොම වැදගත් ප්‍රශ්නයක්. මේ වෙනකොට දැන් අපි මේ වැඩ කටයුත්ත සාර්ථක කරගෙන යන්න අපිට කතෝලික මෙහි තියෙනවා කතෝලික සභාව කිලිවෙලා මේ සංවිධානයක් මේ අපි වගේ සංවිධානයක් ඒගොල්ලන්ගෙන් බොහොම මේ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි මේ අපිට මේ අදහස තිබුණට අමිල අපිට කරගෙන යන්න තැනක් තිබුණේ නැහැ මුලින්ම. අපි අතරින් හැමෝම කිව්වා මෙහෙම දෙයක් කරමු අපි මේ අවුරුදුස්සයක් කරමු එහෙම කියලා. නමුත් අපිට තැනක් තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ කතෝලික සභාවේ ඉන්න කට්ටිය එකතු වෙලා තමයි අපිට කිව්වේ මේ අපි ඕගලන්ට ඕනේ මෙන්න එතනද අපි ලෑස්ති කරන්නම් තැනක්. අපි දෙන්නම් මේ තැනක් කිලිවෙලා ඒ ෆාදර්ත් එක්කලා කතා කරලා එයා ඒ ෆාදර්ගේ තියෙන ඇත්තටම ගොඩාක් පහසුකම් අපිට ලැබුවා ඒගොල්ලන්ගේ පැත්තේ. බීතුමා ඒ ෆාදර්ට කතා කරලා බීතුමාට කතා කරලා ඉවරලා මේකට ගොඩාක් සම්පත්දායකත්වයක් දැක්වුවා ඒගොල්ලෝ අපිට මේ වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් බොහොමත් ස්තුතිවන්ත වෙනවා මේ කතෝලික සංගමේ කට්ටියට ඒ වගේම ඒකේ මේ කතෝලික ප්‍රජාවටත් මේ ඉන්න ගොඩක්ම අපි ස්තුතිවන්ත වෙනවා මේ දේ සාර්ථක කරගෙන යන්න අපිට උදව් කරපු එක ගැන. අවසාන වශයෙන් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? කොයි වගේ දෙයක්ද ඔයාලට එකතු කරන්න තියෙන්නේ අවසාන වශයෙන්? අවසාන වශයෙන් අමිල මට කියන්න තියෙන්නේ මෙන්න මේ පණිවිඩය තමයි ඔයගොල්ලෝ ඔක්කොටම දෙන්න තියෙන්නේ. අපි මේ කරන කැපවීමට අපේ මේ මහන්සියට දෙන්න පුළුවන් හොඳම වටිනාකම තමයි මේකට සහභාගී වෙන එක කියන. සහභාගීත්වය කියන එක බොහොම වැදගත්. එතකොට අපිට ධෛර්යයක් එනවා මේ වගේ දෙයක් සංවිධානය කරන්න මේක ලබන අවුරුද්දේ මීට වඩා හොඳ දෙයක් සංවිධානය කරන්න අපිට ශක්තියක් ධෛර්යයක් ලැබෙනවා මේ සහභාගී වෙන. ඒ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අම්මලා තාත්තලාට සහ නංගිලා මල්ලිලාට අයියලා අක්කලාට හැමෝටම මේකට සහභාගී වෙන්න තමන්ගේ දුවා දරුවන් සෑම තරගයකටම සහභාගී කරවන්න උදේම පැමිණෙන්න මේකට ඒ වගේම හවස් වෙනකම් ඉන්න ඇවිල්ලා මේ තරගවලට සහභාගී වෙලා පුළුවන් තරම් විනෝද වෙන්න ඊට පස්සේ හවස අපි සංවිධානය කරලා තියෙන DJ ප්‍රසංගයට සංවිධානය දායක වෙලා ඒකිනුත් උපරිම වින්දනයක් ලබන්න කියන පණිවිඩය තමයි මේ හැමෝටම දෙන්න තියෙන්නේ. අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ සහභාගීත්වය කියන එක. ඒක තමයි ඔබට දෙන්න පුළුවන් ලොකුම දේ මේ වැඩ කටයුත්ත සහභාගී මේ සාර්ථක කරගෙන යන්න අමිල. හරි සුලේෂා එහෙනම් ගොඩක් ස්තුතියි අපිට මේ ඔක්කොම පැහැදිලි කරලා දුන්නාට. අපි එහෙනම් මේ කතාව මේ අවසන් කරමු. චූටි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන් නම් අපේ නොවාර අපි channel එක subscribe කරන්න. අපි මේ post කරන videos වලට like එකක් දාන්න, bell button එක ඔබලා තියාගන්න, notifications ගන්න. අප්ඩේට් වෙන්න පුළුවන් අපි කරන්න ඉන්න ඉස්සරහට කරන්න ඉන්න සියලුම වැඩ සම්බන්ධයෙන්. ඔයගොල්ලොන්ට මටත් කියන්න තියෙන්නේ මේ වැඩේට සහභාගී වෙලා පුළුවන් තරම් අපිට සහයෝගය දක්වන්න. ඒ වගේම අපි ළමයි පුංචි මතක් කිරීමක් කරමු මේ නුවාර නගරේ විතරක් නෙමෙයි මේ අවට ඉන්න හැම දෙනාටම මේකට සහභාගී වෙන්න කියලා අපි ආරාධනා කරලා සිටිනවා. වෙරෂෙල්ලි වල එතකොට බුස්තත් සීසියෝ ඉන්න අපේ යාළුවන්ට ගල්ලරාතේ ත්‍රකාතේ මේ මිලානෝ පව ඉන්න හැමෝටම අපි ආරාධනා කරන පුළුවන් නම් ඇවිල්ලා සහභාගී වෙන්න. නිදාසේ ඉන්න දවසක් එදා ඉරිදා දවස ඊට පහුවෙන්ද නිවාඩු දවස අපි ඒකමයි ඒ දවස තෝරගත්තේ. ඒ නිසා පුළුවන් නම් ඇවිල්ලා අපට සහයෝගය දක්වන්න. කී දෙනෙක් ආවත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ හැමෝටම විනෝද වෙන්න, සතුටු වෙන්න, ලස්සන දවසක් ගත කරන්න සෑම පහසුකමක්ම සූදානම් කරලා තියෙනවා, සංවිධානය කරලා තියෙනවා. එහෙනම් ඉතින් අපි ඊළඟ වැඩසටහන මේ කර්තව්‍යයෙන් පස්සේ මේ වැඩෙන් පස්සේ ඒ සඳහා විශේෂ වැඩසටහනක් විදියට තව විශේෂාංගයකුත් එක්ක එකතු වෙන්න
ඔබත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙන අදට නවතිනවා. අයිබෝන්. මතකනේ දවස ජුලි 9 වෙනිදා නොආරාපි අපොයි